පාළු විශ්වයේ තනිවෙන්න යන වොයේජර්. දැනට මිනිසා විසින් නිර්මිත විශ්වයේ ඈතටම ගිහිපු වස්තුව තමයි අපි හැමෝම දන්න වොයේජර් 1 යානය. 1977 දී දියත් කරපු මේ යානය මේ වන විට ආසන්න වශයෙන් ආලෝක දිනයක දුර. එහෙමත් නැත්නම් කිලෝමීටර් බිලියන 25ක විතර දුරක් ගිහින් තියෙනවා. මේ දුර නිසා යානයේ තොරතුරු පෘථුවියට ලබා ගන්න දවස් 2කට ආසන්න කාලයක් ගත වෙනවා. මේ යානයේ ප්‍රධාන අරමුණ වුණේ බ්‍රහස්පති හා අඟහරු ගවේෂණය කිරීම. එයින් පසුව අන්තර්තාරකා අවකාශය ගවේෂණය කිරීමත් මේ යානය සිදු කළා. මීට අමතර වෙනත් දියුණු ජීවීන් සිටිනම් ඔවුන්ට මිනිස් වර්ගයා ගැන හෝඩුවාවක් දෙන්නත් මේ යානය බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මේ යානයේ පෘථිවි ජීවීන්ගේ ශබ්ද, සංගීතය, මිනිසාගේ ශරීර ව්‍යුහය, ගණිතය සහ සුබ පැතුම් ඇතුළත් රන් තැටියක් තැන්පත් කරලා තියෙනවා. මේ වන විට මෙම යානයේ හිරුවෙලිය නොලැබෙන ඉතා ඈත විශ්වයේ පවතින නිසා මෙහි උපාංග පනගන්න න්‍යෂ්ටික ශක්තිය භාවිතා කරනවා. නමුත් මේ වන විට මෙම ශක්ති නිෂ්පාදනය අවසානයට ඉතාම ආසන්නව තමයි පවතින්නේ. කෙසේ නමුත් විද්‍යාඥයන් මෙහි ඇතුළත් විවිධ උපාංග ක්‍රියාවිරහිත කරමින් තවත් කාලයක් යානය සමග සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය ඉතිරියක් සිදු කරනවා. එහි ආසන්නතම අවස්ථාව ලෙස 2026 අප්‍රේල් මාසයේ එහි අඩංගු අඩු ශක්ති ආරෝපිත අංශු මිනුම් උපකරණය ක්‍රියාවිරහිත කළා. ඉතාම නුදුරුවනාගතයේදී වොයේජර් 1 එක අපිට තියෙන සියලුම සම්බන්ධතා බිඳ වැටිලා පැයට කිලෝමීටර් 61,000ක විතර වේගයෙන් ඈත විශ්වයේ තනි වෙන්න මේ යානයට සිදුවේ. ඈත විශ්වයේ ඝර්ෂණයක් නැති නිසා කවදාවත් නතර නොවි අපේ තොරතුරුත් තරම් නිමක් නැති විශ්වයේ සැරිසරන්න මෙයාට පුළුවන් වෙයිද? මේ වගේ විද්‍යාත්මක තොරතුරු දිනපතා දැනගන්න අපේ සිම්පල් සයන්ස් පේජ් එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.